හදේ රැඳුණා හිතේ රැඳුණා. Ciao! Welcome back to my YouTube channel. මේ vlog එකේ තියෙන්නේ අපේ තාත්තගේ පින්කම. අපේ තාත්තා අපි අතරින් නැති වෙලා දැන් අවුරුදු 26ක් වෙනවා. අවුරුදු 7කට පස්සේ මාත් මේ පාර තාත්තගේ පින්කමට ගෙදර ඉන්නවා. ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ධර්මදේශනය පවත්වලා එන අයට කැම වේල පිරිනමලා ඊට පහුවෙනි දවසේ වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. හැමදේම වීඩියෝ කරේ නෑ. ඒ වුණාට මතක හිටින්න පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මේ අපේ පවුල හැමෝම හරිම ආසාවෙන් දානමය කටයුත්තට ලෑස්ති වෙනවා. මික්ස් රයිස් එකකට අමතරව මාළු ඩෙවල් එකකුයි මිංචි සම්බෝලයි මික්ස්චර් එකයි තමයි රෑ කෑමට තිබුණේ. ධර්මදේශනාව අහන්න එන්නේ අපි හිතවත් පවුල් කීපයක්. ඒක නිසා ඒ විදිහට තමයි ලෑස්ති කරේ. දැන් ස්වාමින් වහන්සේ ධර්මදේශනාවට වැඩම කරනවා. Buddhang saranang gacchami. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Sanghang saranang gacchami. Tiyampi buddhang saranang gacchami. Sariyut Maharatan Wahnsege කතන්දරේ ගත්තත් මුගලන් මහරහතන් වහන්සේගේ කතන්දරේ ගත්තත් උන්වහන්සේලා දිනමකට බුදුහාමුදුරුවෝ දේශනා කරන මොකද? පිරිනිවන් පාන්න කලින් බණ ටිකක් දේශනා කරන්න. මොකද හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බණ අහන එකත් මහ විශාල. මම දන්නේ පන්සල් වලට නම් කට්ටිය කලබල වෙන දන්සල් වලට යන්න සාධුකට කලබල. අපි දෙන දේ ප්‍රණීත විදිහට දෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ අර කතන්දරේ එහෙම නෙමෙයි. නේ. ඒකෙන් අදහස් කරන්නේ මුදලට මෙහෙම දාලා හදලා අපි දෙන්න ඕනේ කියන කතන්දරේ එහෙමත් නෙමෙයි. ඒ නිසා හොඳට මගේ තියාගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි යමක් පරිත්‍යාග කරනකොට අනීතන් දේති ප්‍රණීත දේති කරේ අදාම කියන එක. ඉමානදනේ වසරකට පින්කම් නේ අදින්කන් දෙන අමුතුවෙන් කියලා දෙන්නේ ප්‍රධානම දේ තමයි පින්කම් ගැන අවබෝධයෙන් කටයුතු කරනවා විශේෂ දෙයක්. හරි වටිනවා නේ පින්කම් කරනවා කොහොමද නේ පින්කම් කියන්නේ අපි දෙන්න ඕනේ මොනවද ඒ යම් දේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ වගේම මුලින්ම ඒකරාශී කරගෙන සහෝදර සහෝදරියන් ඒ වගේම අසල්වාසී ඥාතීන් මම ඒකරාශී කරගෙන මේ වටිනා පින්කම සිදු කරන්නේ ස්වාමීන් වහන්සේට. ඒ වගේම අම්මා අප්පට දෙන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අම්මා අප්පට සලකන දරුවන්ට කවදාවත් පින්කම වරදින්නේ නැහැ. ඒක තමයි ඇත්ත. නේ ඒකේ අනිත් පැත්තත් ඒ වගේමයි කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ ඉතින් මම මුලින් මතක් කරලා ඉතින් නිතර තියෙන කන්දරේ නේ මම මට කොහොමද කියන තමයි කියනවා මමත් මෙයාට කතා කරලා මාත් මෙයාට කොහොමද ඒක සම්බන්ධ කරගන්නේ නේ ඒ ආදරණීය 39 වෙනි ඉන්කම් වෙනි ඉන්කම් අපේ ගමේ පන්සලේ සංඝාවාසය නිර්මාණය කරලා ඒ හැම එකටම මේ පවුලේ විශාල දායකත්වයක් අන්නරිකුලා 16 නගලා හැම මාසිකවම මේ පවුලේ හම්බ වෙනවා. ඒ වඩකට වැඩිම මුදල හම්බ වෙන පවුල. මේ සම්පූර්ණ ඒ නිසා ඒ වගේ නිතර පින්කම් කරනවා. ඒ වගේ පවුලේ දෙයක්
ඒ විදිහට ඒ දායකත්වය කරනවා. මේ කරුණු හතක් වලින් කළ ගුණ සැලකීමක් විදිහට ඒ නිසා මේ විදිහට තමයි එදා ධර්මදේශනය ඉවර වුණේ. ඉතින් මෙතන අපේ පවුලේ අය වගේම අපේ හිතවතුන් කීප දෙනෙකුත් ඉන්නවා ධර්මදේශනය අහන්න ඇවිත්. මේ අවුරුදු 26 පුරාම හැමදාම නොකඩවාම ජූනි මාසේ අපේ ගෙදර මේ විදිහට පින්කම් වෙනවා එක එක අවුරුදු එක එක විදිහට. ඉතින් මේ අවුරුද්දේ මේ විදිහට තමයි කරුණේ. 2000 ජූනි 20 තමයි අපේ තාත්තා නැති වුණේ. ඒ නිසා ජූනි මාසේ පින්කම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා ගෙදරට වඩම්මලා. ඊට අමතරව අවුරුද්ද පුරාම අම්මා පින්කම් කරනවා. අපිත් ඒවට සහභාගී වෙනවා. ගිය අවුරුද්ද අවසානයේදී අම්මා කටින පින්කමක් කරා. ඒක නම් අපි හරිම ආසාවෙන් සහභාගී වෙච්ච පින්කමක්. ඉතින් අපි මේ මාසේ ලංකාවට එන්න විශේෂ හේතුවක් තමයි මේකත්. මොකද තාත්තගේ පින්කමට සහභාගී වෙන්න අවශ්‍ය වුණා අපිට. මේ ස්වාමින් වහන්සේ අපේ ඥාති ස්වාමින් වහන්සේ නමක් සුමනරත්න ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අපිටත් අම්මටත් අපේ පවුලේ අයටත් ඉතින් විශේෂ අනුශාසනා කරනවා පින්කම් කටයුතු ගැන. ඉතින් ඒ නිසා අපිටත් ගොඩක් පින්කම් වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ස්වාමින් වහන්සේ පදනමක් කරගෙන යනවා අපේකම සහන සේවා පදනම කියලා. ඒ සහන සේවා පදනමේ මාස්පතා පින්කම් කරනවා. මේ විදිහට තමයි ධර්මදේශනා වැඩ කටයුතු සිද්ධ වුණේ. ඊළඟ දවසේ දවල් දානේ තමයි අපි වැඩිහිටි නිවාසයකට බාර අරගෙන තිබුණේ. ඒ වැඩිහිටි නිවාසයේ 9 දෙනෙක් තමයි ඉන්නේ වැඩිහිටියන්. අපි මුලින්ම ගිහින් දවල් බුද්ධ පූජාව මේ විදිහට ලෑස්ති කරගත්තා. වැඩිහිටි නිවාසයේදී පූජා කරන්න. බුද්ධ පූජාවෙන් පස්සේ අපි යාළුවත් එක්ක චුට්ටක් විනෝද වුණා. ඒ වැඩිහිටි නිවාසේ පාලිකාවත් කිව්වේ ගොඩක් අය ඇවිල්ලා දානි පවුලෙන් දෙන්නෙක් විතර ඇවිල්ලා දීලා ඒගොල්ලෝ යනවා කියලා. මෙහෙම ගොඩක් කට්ටිය ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක විනෝද වෙලා කතා කරලා යාළුවගේ අඩුපාඩු අහලා ඒ දේවල් කරනවා අඩුයි කියලා. එයාලට කෑම බීම අනිත් හැමදේම අවශ්‍යයි වගේම ඉතින් ගෙවල් වල ඉන්නා වගේම එයාලා විනෝදෙන් ඉන්නවා අඩුයිනේ මේ වගේ තැන්වල. අපිට පුළුවන් විදිහට අපි හැමෝම සින්දු කියලා අපේ අම්මලා ඒගොල්ලොත් එක්ක ඩාන්ස් කරලා ඒ දවස ගත කරා. මේ තමයි පාලිකාවේ වැඩිහිටි නිවාසය. එයා කිව්වා එයා බත් බෙදන්නම් කියලා. ඒ අය කන ප්‍රමාණ දන්නේ එයා නිසා. ඉතින් අපිට එළවලු බෙදන්න කිව්වා. ඊට අමතරව ඉතුරු වෙන කෑම ඒගොල්ලෝ තියාගත්තා. ආයි ඒගොල්ලෝ කෑම ඉල්ලුවොත් කෑම දෙන්නම් කියලා. වැඩිපුර තිබුණු කෑම මේ විදිහට ඒගොල්ලෝ පෙට්ටි වලට දාලා ෆ්‍රිජ් එකේ දාගන්නවා කියලා ඒ දේවල් ඒ විදිහට ඉල්ලගත්තා. දාහනයට අමතරව අපි යෝගට් තමයි අතුරුපසට දුන්නේ. ඉතින් ඒ දේවල් නම් අපි ඒගොල්ලන්ට කිව්ව දෙන්න කියලා. දානමාන දීලා ඒව ලෝකෙට පෙන්වන අරමුණින් නෙමෙයි අපි මේ vlog එක දාන්නේ.
අපේ මතකයක් විදිහට අපි ළඟ මේවා තියෙන්න ඕන නිසා තමයි අපි මේ විදිහට මේවා දාන්නේ. ඒ වගේම එයාලගේ පෞද්ගලිකත්වය රැකෙන්න අපි අහලා තමයි මෙයාලගෙන් මේ දේවල් කමක් නැද්ද මේ විදිහට මූණ පෙන්නුවට කියලා බ්ලොග් එකේ දාන්නේ. කෑම ඒගොල්ලෝ කාලි වරුණාට පස්සේ මේ විදිහට බෙඩ් ෂීට්, වියලි ආහාර, ඒ දේවලුත් අම්මලා අක්කලා අපි පවුල හැමෝම පූජා කරා. ඉතින් මේ විදිහට තමයි තාත්තගේ පින්කම් වලින් අවුරුදු ගානකින් තමයි අම්මයි මායි අපි තුන් දෙනාම එකතු වෙලා තාත්තගේ පින්කම් මේ විදිහට තමයි තාත්තගේ පින්කම් සිද්ධ වෙන්නේ. ඉතින් ආයෙත් දවසක ලස්සන වලකින් හම්බෙමු. Thanks for watching.